හොඳයි යාළුවනේ අද අපි බලමු රටකජු පොතු වරින මැෂින් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ රටකජු පොතු වරින මැෂින් එක. මේක වැඩ කරන්නේ සිංගල් ෆේස් කරන්ට් එකෙන්. සිංගල් ෆේස් මෝටර් එකක් තියෙන්නේ. මෙතනින් තමයි අපි රටකජු ඇතුළට දාන්නේ. කරන්ට් එක දීලා ස්විච් එක දාපුවාම මේක වේගෙන් කැරගෙනවා. ඒ කැරගෙනකොට මේ අතරට රටකජු බීජ තද වෙලා පොතුත් එක්ක පල්ලෙහාට වැටෙනවා. ඒ වැටෙනකොට මෙතන තියෙනවා ෆෑන් එක. ඒ ෆෑන් එකත් ස්පීඩ් කරගෙනවා. ඒ කරගෙනකොට පොතු ටික මේ පැත්තෙන් එළියට යනවා. බීජ ටික මෙතනින් පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සේ මේ හලරගෙන් බීජ ටික තේරිලා මේ බාස්කට් වලට බීජ ටික වැටෙනවා. මේකේ තියෙන අපද්‍රව්‍ය ටික, වැලි හැම ටික මෙතනින් එළියට එනවා. රටකජු පොතු වරින මැෂින් වල ගොඩක් තියෙන ගැටලුව තමයි බීජ පියලි වෙන එක. බීජ පියලි වෙනවා කියන්නේ ඒ බීජ ආයේ හිටවන්න ගන්න බෑ. මැෂින් එකක් ගන්න මේ මැෂින් එක ගන්නකොට මේ වගේ දැල් වර්ග තුනක් හම්බුණා. ඒකෙන් අපි බීජ වර්ගය අනුව ගැළපෙන දැල හයි කරගත්තොත් බීජ පියලි වෙන එක 95%ක්ම අඩු කරගන්න පුළුවන්. මේ බීජ වර්ගය අනුව නම් මේ දැල අපි දැම්මොත් එහෙම මේකෙන් බහින්නේ නැහැ බීජ. මේක හිටිනවා. එහෙම වුණොත් මේ දැල හයි කරලා මේ බීජ දැම්මොත් එහෙම මේක පියලි වෙනවා. අපි මේ දැල හයි කරලා බීජ දැම්මොත් එහෙම වෙන්නේ මේ බීජ බලන්න මේ බීජ නිකම්ම වැටෙනවා. එහෙම වුණොත් වෙන්නේ රටකජු පොතු පිටින්ම ආපහු ඇරෙන්නේ නැතුව එළියට එනවා. ගැළපෙන දැන දාලා තියෙන්නේ. අපි මැෂින් එකෙන් පොතු ඇරලා බලමු කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. අපි රටකජු වල පොතු ඉවත් කරගෙන ඉවරයි. බලන්න බීජ වලට ගොඩාක් ඩැමේජ් වෙලා නැහැ. 95%ක්ම බීජ හොඳ තත්ත්වයේ තියෙනවා. මේවා ඔක්කොම හිටවන්න ගන්න සුදුසු තත්ත්වයේ තියෙන්නේ. මම මේ මැෂින් එක ගත්තේ දලදාගම රංගන මෝටර්ස් එකෙන්. මේක කිලෝ 250ක මැෂින් එකක් පැයට. ඒකට එයාලා ළඟ විවිධ වර්ගයේ මැෂින් තියෙනවා පැයට කිලෝ ප්‍රමාණය අනුව. හොඳ තත්ත්වයේ මැෂින් එකක් කියලා කියන්න පුළුවන් වෙළඳ පොලේ තියෙන අනිත් මැෂින් එක බලද්දි. මම මීට කලින් තව මැෂින් එකක් ගෙනාවා. ඒක 70%ක්ම වගේ බීජ පියලි වෙනවා. ව්‍යාපාරයක් කරන්න ඉන්න කෙනෙක්ට හොඳ මැෂින් එකක් මේක. අනිවාර්යෙන් මතක ඇතුව මැෂින් එක ස්ටාර්ට් කරාට පස්සේ රටකජු ටිකක් දාලා බලන්න ඕන මේකේ ෆෑන් එකේ හුළඟ වේගය අඩුද වැඩිද රටකජු පොතු එක්ක බීජ පිටතට එනවද මෙතනින් කියලා. මේකේ මේ හැන්ඩල් එකෙන් පුළුවන් අපිට ඒක කන්ට්‍රෝල් කරන්න. ගොඩාක් අපි හුලං දුන්නොත් එහෙම බීජත් එළියට යනවා. ඒ නිසා අපි බීජවල ස්වභාවය අනුව හුළඟ කන්ට්‍රෝල් කරන්න ඕන මේකෙන්. එහෙම නැති වුණොත් පොතුත් එක්ක බීජ එළියට යනවා. ඒ වගේම තමයි පොතු අරගෙන ඉවර වුණාට පස්සේ අනිවාර්යෙන් මැෂින් එකේ මේ කවර් එක ඕපන් කරන්න. මේකේ බීජ ටිකක් ඉතුරු වෙනවා. ඒක අනිවාර්යෙන්ම අයින් කරලා මේ පොතු අරගන්න ආපු කෙනාට දෙන්න. ග්‍රෑම් 250ක් විතර ප්‍රමාණයක් ඉතුරු වෙනවා. මොකද මේකේ පොඩි ස්පේස් එකක් තියෙනවා. ඒක ලෝඩ් වුණාම තමයි බීජ ඇරෙන්නේ. බීජ ටිකක් තියෙද්දි මේක ඇරෙන්නේ නැහැ. ඒක කිලෝ 50ක් දැම්මත් කිලෝ 10ක් දැම්මත් මේ ග්‍රෑම් 250 300 වගේ බීජ ප්‍රමාණය මේකේ ඉතුරු වෙනවා. නිසා අනිවාර්යෙන් මැෂින් එක ක්ලීන් කරලා එන කෙනාට දාලා දෙන්න බීජ ටික. ඒ වගේම තමයි මම මේ මැෂින් එක අරගෙන දැනට අවුරුද්දක් විතර වෙනවා. මේ මැෂින් එකේ තාම රිපෙයාර් එකක් ආවේ නැහැ. මැෂින් එක ගොඩාක් ශක්තිමත්ව හදලා තියෙනවා. මේ හැම තැනකටම බෙයාරින් වලට දාලා තියෙන ග්‍රීස් ගහන්න පුළුවන් විදියට දෛනිකව පාවිච්චි කරන මැෂින් එකක් නම් අනිවාර්යෙන්
සතියකට වතාවක්වත් අඩුම ග්‍රීස් කරන්න. මැෂින් එකේ කල් පැවැත්ම ගොඩාක් තියාගන්න පුළුවන්. එතකොට වෙන කියන්න දෙයක් නැහැ මැෂින් එක ගැන. ඔයාලට තව තොරතුරු දැනගන්න ඕන නම් මම පහලින් දාන්නම් මැෂින් එක හදන රංගන මෝටර්ස් එකේ විස්තර ටික. ඔයාලට එයාලගෙන් දැනගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.